අහස පුරා පාවෙන බැලුන සිය ගණනක්. පොළව යට තට්ටු ගණනාවක් පහළට විහිදුණු රහස් නගර. අවුරුදු මිලියන ගණනක් පැරණි අමුතුම විදිහේ ගල් පර්වත. මධ්‍යම තුර්කියේ පිහිටලා තියෙන කැපඩෝසියා කියන්නේ නිකන් ලස්සන සංචාරක ප්‍රදේශයක් විතරක් නෙවෙයි. ඒක ස්වාභාවික විද්‍යාව සහ අපූර්ව මානව ඉතිහාසයේ එකතුවෙන් නිර්මාණය වුණු පුදුම සහගත තැනක්. අද අපි යන්නේ බොහෝ දෙනෙක් නොදන්නා කැපඩෝසියාවේ සුන්දරත්වය ගවේෂණය කරන්න. කැපඩෝසියාවේ තියෙන අමුතුම භූ විෂමතාවය ආරම්භ වෙන්නේ මීට අවුරුදු මිලියන ගණනකට කලින්. ඒ කාලයේ සිද්ධ වුණ විශාල ගිනිකඳු පිපිරීම් නිසා මුළු ප්‍රදේශයම ඝන ගිනිකඳු අළු සහ ලාවා තට්ටු වලින් වැහිලා ගියා. කාලයත් එක්ක සුළඟ සහ වැසි ජලය නිසා මේ ගිනිකඳු තට්ටු කාදනය වෙන්න පටන් ගත්තා. හැබැයි තද ගල් කොටස් ඉතිරි වෙලා මුදු කොටස් සෑරිලා යාම නිසා අද අපි දකින උස ටවර් වැනි ගල් පර්වත නිර්මාණය වුණා. මේවා ප්‍රදේශවාසීන් හඳුන්වන්නේ සුරංගනා චිමිනි කියලා. මේ ගල් පර්වත ඇතුලේ හිස් අවකාශ සාදා ගැනීම ඉතාම පහසු වුණ නිසා අතීත මිනිස්සු මේවා තමන්ගේ ගෙවල් බවට හරව ගත්තා. නමුත් කැපඩෝසියාවේ තියෙන ලොකුම අභිරහස තියෙන්නේ පොළව මතු පිට නෙවෙයි, පොළව යට. මෙහි තියෙන ඩෙරින්කියු කියන්නේ පොළව මට්ටමින් මීටර් 85ක් විතර පහළට තට්ටු 8කට වඩා විහිදුණු විශාල භූගත නගරයකට. එකපාර මිනිස්සු 20000කට එකවර ජීවත් වෙන්න පුළුවන් විදිහටයි මේක හදලා තියෙන්නේ. මේ නගරය ඇතුලේ නිවාස, ගබඩා කාමර, සත්වගාලවල්, පල්ලි සහ පානීය ජලලින් පවා තිබුණා. අතීතයේදී සතුරන්ගෙන් බේරෙන්න හදපු මේ නගරයේ දොරවල් ලෙස පාවිච්චි කරලා තියෙන්නේ ඇතුළතින් විතරක් වහන්න පුළුවන් විශාල රවුම් ගල් රෝද. නවීන තාක්ෂණයක් නොතිබුණු අතීතයේදී මෙච්චර විශාල භූගත නගරයක් හැදුවේ කොහොමද කියන එක තවම ලොකුම අභිරහසක්. ක්‍රිස්තු වර්ෂ 4 වෙනි සියවසේදී රෝම අධිරාජ්‍යයේ හිංසනයන්ගෙන් බේරෙන්න ආපු මුල් කාලීන ක්‍රිස්තියානි භික්ෂුන් වහන්සේලා කැපඩෝසියාව තමන්ගේ අභය භූමිය කරගත්තා. ගොරෙම් විවුර්ත ගුවන් කෞතුකාගාරයේ තියෙන්නේ පර්වත කපා තනපු දසවන සියවසට අයිති පල්ලි සහ ඒවායේ තාමත් බැබලෙන අතිශය දුර්ලභ බිතුසිතුවම්. ප්‍රදේශයේ උසම ස්ථානය වෙන්නේ උච්හිසාර් පර්වත බලකොටුවයි. විශාල තනිගල් පර්වතයක් කපා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස හදපු මේ බලකොටුව මුදුනට ගියාම මුළු කැපඩෝසියා නිම්නයම ඉතාම පැහැදිලිව බලා ගන්න පුළුවන්. අද වෙනකොට කැපඩෝසියාවට එන සංචාරකයන්ට ලබන්න පුළුවන් හොඳම අත්දැකීමක් තමයි ගුහා හොටෙල් වල නතර වීම. අතීත ගුහා නිවාස සියල්ලම අද වෙනකොට සුපෝකභෝගී හොටෙල් බවට හරවා තිබෙනවා. ඔයා කැපඩෝසියා සංචාරයක් සැලසුම් කරනවා නම් යන්න හොඳම කාලය තමයි අප්‍රේල් සිට ජුනි දක්වා වසන්ත සමය. නැත්නම් සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා කාලය. ඒ වගේම බැලුන් සවාරියක් යන්න හිතන් ඉන්නව නම් සංචාරයේ මුල්ම දවසේම එක වෙන් කරවා ගන්න එක නුවණට හුරුයි. මොකද සුළං තත්ත්වයේ අනුව බැලුන් ගමන් වාර අවලංගු වෙන්න ඉඩ තියෙන නිසා. ස්වාභාවික සෞන්දර්යයත් කුතුහලය පිරුණු ඉතිහාසයත් එකට එක්වුණු කැපඩෝසියා කියන්නේ ජීවිතයේ එකපාරක් හරි බලන්න ඕනම තැනක්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න. ලෝකයේ මේ වගේ අභිරහස් සහ ලස්සන තැන් ගැන තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු.